කවුරු හරි කෙනෙක් හානි කරන්නේ ඔයාගේ ආත්ම ගෞරවයට නම් මොහොතක්වත් හිතන්න එපා. එයාවත් ඇරලම දාන්න. සමහර වෙලාවට ඔයා වැඩියෙන් ආදරය කරන කෙනෙක්, ඔයත් එක්ක ළඟින්ම ඉන්න කෙනෙක් නිතර ඔයාගේ ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය හැල්ලුවටම ලක් කරලා කතා කරනවා වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඔයා එයාව අතෑරලා දාන්න ඕනේ. මොකද తాවකාලික දුකට වඩා සදාකාලිකව පසුතැවෙන්න උනොත් ඒක හරිම අමාරුයි. මතක තියාගන්න, ඔයා ඉන්න තැන ඔයාට ගරුත්වයක් ලැබෙන්නේ නැත්නම් ඔයා ඒ තැන විනාඩියක්වත් ඉන්න එපා. මොකද ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයාගේ ආත්ම ගරුත්වය තමයි. පාට හරියට ආත්ම ගෞරවයක් ලැබුණ නැත්නම් ඔයාගේ අනාගතය මාදුරු වෙනවමයි. රත්තරන් කූඩුවක හිර වෙලා ඉන්නවට වඩා නිදහසේ පියාඹලා එක ඇත්තටම හොඳයි. ඔයා මම මේ කිව්ව දේවල් එක්ක එකගයි නම් අපේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාලා ඇග්‍රී කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ඔයාගේ ආත්ම ගෞරවයට හානි කරන අයටත් පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එක මේ දවස්වල පටන් ගන්නවා. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. කරන්න තියෙන්නේ 076 82 34 689 අංකයට දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන එක.